සුවඳ නම් අපර පුරුදු නල්ලවටුගේ සුවඳ නෙමෙයි. මේකට සෝඩා ටිකක් දාලා කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට මං හිතන්නේ මගේ කලින් වීඩියෝ බලපු යාළුවෝ නම් දන්නවා මම දැන් ඉන්නේ යාපනයේ කියලා. මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ යාපනයට ආවේනික ලීක එකක් ගැන වීඩියෝ එකක්. මේ තියෙන්නේ යාපනයේ හදපු තල් අරක්කු. මං හිතන්නේ ගොඩක් කට්ටිය මේ ලීක එක ටේස්ට් කරලා නැතුව ඇති. පේනවනේ ඔයගොල්ලන් මේ බොටල් එක. මීට කලින් මම 2016 යාපනයේ වැඩ කරනකොට මේ ලීක එක ටේස්ට් කරලා තියෙනවා. අන්න ඒ මතකෙන් මම යාපනයේ ලීක ෂොප් කීපකෙන් ඇහුවා මේ ලීක එක දැන් ගන්න තියනවද කියලා. සමහර ෂොප් වලින් කිව්වා දැන් මේ කම්පැනි වහලා ඒ නිසා මේ ලීක එක ගන්න නැහැ කියලා. ඒ වුණාට ටවුන් එකේ තිබ්බ එක ෂොප් එකකින් මට මේ ලීක එක හම්බුණා. මේ බෝතලේ සඳහන් වෙන්නේ යාපනයේ වරණ විශේෂ තල් අරක්කු කියලා. නිෂ්පාදනය හා ඇසුරුම යාපනයේ තල්පොල් සංවර්ධන සම්ප්‍රකාර සමිතිය කියලා තමයි තියෙන්නේ. මේකේ මිල රුපියල් 1660ක් වෙනවා. එතකොට මේක සැර 133.5ක්. මම අද බයිට් එකට චිකන් බාබකියු එකක් දාන්න බැලුවේ. ඒක විශේෂත්වයක් තියෙනවා මම අද චාකෝල් වෙනුවට ගන්න පොල් කටු අඟුරු. ඉතින් අපි චිකන් බාබකියු එකත් එක්ක මේ අරක් එක ටේස්ට් කරලා බලමු. බලමු 2016 තිබ්බ රසය ඒ වගේම 2026 දිත් මට ඉඳ ගන්න පුළුවන් වේද කියලා. මම අද බාබකියු කරන්න ගත්ත චිකන් ඩ්‍රම් ස්ටික් ඒ වගේම චිකන් වින්ග්ස් තියෙනවා මෙතන. මේ චිකන් ඩ්‍රම් ස්ටික් එකේ මම පිහියෙන් ඉරි ඇඳගෙන තියෙනවා. ඒ මොකද අපි මේකේ පේස්ට් එකක් තාවරනවා. ඒ පේස්ට් එක මේ චිකන් කෑල්ලේ ඇතුළට හොඳට කාවදින් තමයි මේ වගේ ඉරි ඇඳගෙන තියෙන්නේ. මම ගත්ත චිකන් වින්ග්ස් වලත් ඒ වගේම පිහියෙන් ඉරි ඇඳ ගත්තා. දෙපැත්තම ඇඳගෙන තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන හැම මම ස්කින් එක මම මේක ඉවත් කරගත්තේ නෑ. මොකද බාබකියු කරනකොට මේ චිකන් කෑල්ල හොඳට තැම්බෙනවා මේ ස්කින් එක අපි ඉතුරු කරොත්. අන්න ඒ නිසා තමයි මම මේ ස්කින් එක මේ චිකන් කෑලි වල ඉතුරු කරගෙන තියෙන්නේ. මෙන්න මේක තමයි මම හදාගත්ත පේස්ට් එක. මේ පේස්ට් එකේ ඉඟුරු, සුදු ලුණු, ගොරක, රම්පි කරපිංච තියෙනවා. ඒ වගේම මම ලුණු විදියකුත් දැම්මා. මේ ඔක්කොම මම හොඳට කොටාගෙන තියෙන්නේ. දැන් අපි පේස්ට් එක අරගෙන මේ ඩ්‍රම් ස්ටික් එකේ හොඳට ගාගමු මෙන්න මේ ආකාරයට. සම්පූර්ණයෙන්ම ගෑවෙන්න ගාගමු. ඒ වගේම අර මං කලින් පීන් ඉරි ඇඳගත්තා. අන්න ඒ අස්සට අපි මෙන්න මේ ආකාරයට හොඳට මේ පේස්ට් එක ගාගමු. දැන් අපි චිකන් පාර්ට්ස් වල පේස්ට් එක ගාගෙන ඉවරයි. දැන් පැය භාගයක් විතර මේ චිකන් පාර්ට්ස් ටික අපි සීසනින් වෙන්න තියෙනවා. ඊට පස්සේ අපි බාබකියු එක කරමු. ඔන්න යාළුවනේ බාබකියු මැෂින් එකේ පොල් කටු අඟුරු පිච්චෙන ගමන් තමයි දැන් තියෙන්නේ. පේනවනේ හොඳට ගින්දර ඇවිලෙනවා. දැන් අපි ඩ්‍රම් ස්ටික් ටිකයි වින්ග්ස් ටිකයි මේ නෙට් එකේ අතුරු ගමු. මගේ නෙට් එක ටික පොඩි අපි ඒ නිසා දෙපාරකට වගේ තමයි මේ බාබකියු එක දාගන්න වෙන්නේ. ඔන්න යාළුවනේ අපේ චිකන් ටික දැන් බාබකියු වේගන එනවා. අපි ගිනි අඟුරු නෙවෙන්න දාපහු අඟුරු දාන්න ඕනේ. මේකේ පාවිච්චි කරේ පොල් කටු අඟුරු. චාකෝල් වෙනකොට පොල් කටු අඟුරු පාවිච්චි කරනකොට තියෙන අවාසිය තමයි මේ අඟුරු වල ගින්දර වැඩි වෙලාවක් රැඳෙන්නේ නැහැ. ඒ නිසා අපි සැරෙන් සැරේ පොල් කටු අඟුරු ලෑස්ති කරගන්න ඕනේ. නැත්තම් කිසිම ගැටලුවක් නැහැ පොල් කටු අඟුරු අපි භාවිතා කරා කියලා. දැන් මොන යාළුවනේ විනාඩි 10ක් විතර වගේ අපේ චිකන් පීසස් ටික බාබකියු වෙලා තියෙන්නේ. මම දැන් බැලුවේ මේ චිකන් පීසස් තුලින් බාබකියු සෝස් පොඩ්ඩක් ගන්න කියලා. මේ
හරිම සුවඳක් තමයි අපිට දැනෙන්නේ. මම ඔයගොල්ලන්ටත් ඒ පීලින් එක දැනලා ඇති බාර්බිකියු කරනකොට මොන වගේ සුවඳක් දෙන්න කියලා. මේ බාර්බිකියු සෝස් එක ගා ගන්න ඕන හරිනම් පින්සලකින්. නමුත් මගේ ළඟ මේ වෙලාවේ පින්සලක් නැහැ. අන්න ඒ නිසා තමයි මම මේ හැන්දක් යූස් කරන්නේ මේ වැඩේට. පින්සලක් තිබ්බොත් අපිට ගානට මේ ලේයර් එකක් වගේ මේක ගා ගන්න පුළුවන් මේ චිකන් කෑලි උඩින්. මීට කලින් අපි එක පැත්තක මේ බාර්බිකියු සෝස් එක ගාගත්තා. ඒ වගේම අපි අනිත් පැත්තෙත් මේ සෝස් හොඳින් ගාගමු. මේ සෝස් එකෙන් තමයි මේ චිකන් කෑල්ලට නියම ටේස්ට් එකක් එන්නේ. අපි මේ වගේම ඔන්න අනිත් පැත්තෙත් සෝස් ගාගත්තා. දැන් නම් බොහෝ දුරට මේ වැඩේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. අපි තව ටිකක් මේක බාර්බිකියු වෙන්න තියමු. දැන් අපි බාර්බිකියු කරේදී මේක ලස්සනට බාර්බිකියු වෙලා තියෙන්නේ. අපි දැන් මේක ප්ලේට් එකකට දාගමු. දැන් යාළුවනේ බාර්බිකියු එක රෙඩි. දැන් තියෙන අපිට මේ යරක් එකේ ටේස්ට් එක බලන්න තමයි. එහෙනම් ඒක බලමු. මේක සුවඳ නම් අපර පුරුදු ගල්ලරක් වගේ සුවඳ නෙමෙයි එන්නේ. ටිකක් සැර සුවඳක් එන්නේ. පොඩ්ඩක් දාගෙන බලමු. දැන් අපි සෝඩා ටිකක් දාගමු. එහෙනම් අපි මේක ටේස්ට් කරලා බලමු. Cheers. මේකේ තියෙන පොඩි ඇඹුල් රසයක් වගේ. ඇත්තම කියොත් එහෙනම් මට එන්නේ නිකන් අර ආප්පු රසයක් නෙමෙයි. මේකෙන් එන්නේ ප්‍රා රසයක් වගේ තමයි එන්නේ. හැබැයි මේකේ බොණ්ඩ අමාරු ගතියක් එම නැහැ. ගල් වගේ. මට අර කලින් කිව්වා වගේ දැනෙන්නම නිකන් රා ගතියක්. මම හිතන්නේ මේ රා වලින් තමයි මේක හදනවා ඇත්තේ. අන්න ඒ නිසා වෙන්නේ නැති ඒ ටේස්ට් එකක් මට දැනෙන්නේ. දැන් අපි මේ බාර්බිකියු එක ටේස්ට් කරලා බලමු. හොඳට මේක බාර්බිකියු වෙලා තිනවා. හොඳයි ඒක. හොඳට බාර්බිකියු වෙලා තිනවා. හොඳයි ෂේප්. පොඩි අවුලකට තියෙන්නේ මේක ලුණු පොඩ්ඩක් මදි. මම හරි ලුණු දැම්ම නැහැ මොකද මං හිතුවා ලුණු වැඩි වෙයි කියලා. ඒ රෙන්ද වෙන අවුලක් නෑ. හොඳට බාර්බිකියු වෙලා තියෙනවා. දැන් මම මේකෙන් ෂොට්ස් දෙකක් විතර ගත්තා. බොණ්ඩ එහෙම කිසි අමාරුවක් නැහැ. හැබැයි මම අර කලින් කිව්වා වගේ පොඩි රා රසක් තමයි මේකෙන් එන්නේ. හැබැයි මේක හොඳ වෙනසකටත් එක්ක. ඒ කියන්නේ අපි ගල්ලේ වගේ දේවල් බොන කෙනෙක්ට වෙනසකටත් එක්ක මේක හොඳයි. ඔයගොල්ලෝ යාපනයේ ආවොත් මම කියනවා මේක try කරලා බලන්න කියලා. හැබැයි මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ අර අපි DCSL ගල් ඒ වගේ quality එකක් මේක නෑ. මොකද මේක මම හිතන්නේ යාපනයේ ඔය ප්‍රාදේශීය වශයෙන් කරන නිෂ්පාදන නිසා වෙන්න ඇති ඒ quality එකක් නැති. මම ඉතින් ඔයගොල්ලන්ට කියනවා යාපනයේ ආපු වෙලාවක මේක try කරලා බලන්න කියලා. ඔයගොල්ලන්ට වෙනසක් දැනේවි. ඉතින් try කරලා බලමු මේක. මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හම්බෙමු. ඉහින් එන්න.